はい。ආයුබෝවන් ළමයි මිනාසන් කොම්බන්වා හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ දින ආරම්භක සම්මන්ත්‍රණය ආරම්භ කරා. ඉතින් ආරම්භක සම්මන්ත්‍රණයේදී දැනුවත් කරා ඔයාලට කොහොමද යන්න තියෙන වීසා පාත් එක සහ පාඨමාලාවන් පිළිබඳව මූලික අවබෝධය ලබා දීමක් කරා. ඉතින් ආපු නැති අයට YouTube ආකාරයෙන් රෙකෝඩින් එක ගෲප් එකට දාලා තියෙනවා. සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ආරම්භක සම්මන්ත්‍රණයේ රෙකෝඩින් එක YouTube හරහා ඔයාලට නරඹන්න පුළුවන්. එතකොට අද දිනේ යම් හේකින් සම්බන්ධ වෙන්න බැරි දරුවෝ ඉන්නවා නම් රෙකෝඩින් එක නරඹන්න. අපි අද පළවෙනි පාඩම ආරම්භ කරනවා. ජපාන් භාෂාවේ මූලික අධ්‍යයන N5 පාඨමාලාව සහතික පත්‍ර පාඨමාලාව 224 කණ්ඩායමට අදාළ ආරම්භක සම්මන්ත්‍රණයේ පළවෙනි පාඩමට අදාළ පන්තිය තමයි අද දින ආරම්භ කරන්නේ. ඉතින් පොත් ටික ගෲප් එකට දාලා තිබ්බ පුතාලා තොට සම්බන්ධ වෙන අය පොත් ටික ළඟ තියෙන්න ඕනේ. එතකොට මෙතනදී අදින් පස්සේනේ ඊගාව දවස් ඉඳන් ඔයාලට සම්බන්ධ වෙනකොට පොතේ ලියන්න කරන්න නැහැ. සම්පූර්ණ නෝට් එකම පොතක් විදිහට ඔයාලට ලබා දීමක් කරනවා. ඉතින් එතනදී ඔයාලට පහසු වෙනවා පාඩම අධ්‍යයනය කිරීම සඳහා. එහෙනම් දැන් අද පොත් ටික නැති වුණාට කමක් නැහැ. ගන්න ඔයාලගේ කටුකොලයක් අරගෙන හරි ලෑස්ති වෙන මොකද අද පේපර් එකක් හම්බ වෙනවා හැමෝටම පාඩම අවසානයේදී මේ පේපර් එක කරලා යොමු කිරීමක් කරන්න ඕනේ ඊගාව දවසේ ක්ලාස් එකට ජොයින් වෙන්න කලින්. හයි හැමෝම ලෑස්ති වෙන්න පාඩමට පොතක් හරි කොලයක් හරි ළඟට අරගෙන ලෑස්ති වෙන්න අද පාඩම අපි ආරම්භ කරනවා. හයි කියෝනෝ ජෝගියෝ වා සූජි දෙස්. අද පාඩම අපි ඉලක්කම් පාඩම විදිහට තමයි ආරම්භ කරන්නේ. ඉතින් තාම ඔයාලට අකුරු බෑ පුතේනේ. අපි රෝමාජී ලෙටර්ස් වලින් කොහොමද මේ ඉලක්කම් ගණන් කරන්නේ කියන එක මූලිකව පැහැදිලි කිරීමක් කරමු. සහ විශේෂම දේ අද පාඩම ඇසුරෙන් ඔයාලට ජපානයට ගිහිල්ලා සැලරි එක කීයක් ගන්න පුළුවන්ද? අය හැමෝගෙන් බලාපොරොත්තු තියෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් රටකට යද්දී ඒ රටේ අපිට සැලරි එක කීයක් ගන්න පුළුවන්ද? අපේ ජීවිතේට සරිලන වැටුපක් ගන්න පුළුවන්ද කියන එක අපි බලන්න ඕනේ අපි රටකට යන්න කලින්. එහෙනම් අපි අද පාඩම ඇසුරෙන් ජපානයේ මාසික සැලරි එක පිළිබඳව දැනුවත් කරනවා. ඉතින් අවසාන වශයෙන් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. මොකද අද අපි විශේෂ විදියට මේ පාඨමාලාවේ පාඩම ඇසුරෙන් ජපානයේ සැලරි එක ගැන කතා කරනවා. හයි. හයි. ලෑස්ති පාඩමට හැමෝම. හයි. මුලින්ම ඔයාලගේ පොත අරගෙන පුතාලා දිනේ දාලා ලියා ගන්න. අද දින දාගන්න හැමෝම. අද දිනේ දාලා හැමෝම ලියා ගන්න. මෙන්න මේ දේ. මොකද අපි ඒ දේ අනිවාර්යෙන් කරන්න ඕනේ. හයි. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න පාඩමට. පාඩම ඔයාලගේ පොතේ උඩින්ම ලියා ගන්න අද දිනේ දාලා මම ජපානයට යනවා කියලා ලියා ගන්න. මොකද අපි මේ අනිවාර්යෙන් කළ යුතුයි. ඒකිට හැමෝම අද දිනේ දාගෙන මම ජපානයට යනවා කියන අදහස ලියාගෙන අපි අද පාඩම ආරම්භ කරමු. මොකද අපි හැමෝම මේ සිහිනය සාර්ථක කරගත යුතුයි. හයි එහෙනම් එන්නේ පාඩෙන් අපි අද පාඩම ආරම්භ කරනවා කියෝනෝ ජෝග්‍යෝ වා සූජි දෙස්. අද පාඩම ඉලක්කම් පාඩම විදිහට ආරම්භ කරනවා. එතකොට මේ ඉලක්කම් පාඩම ආරම්භ කරාදී මේ පාඩමනේ ඔයාලගේ ඔළුවට යන විදිහට අපි ආරම්භ කරනවා පුතේ. මොකද ගේම් එකක් විදිහට තමයි මේ පාඩම අපි අද දින ආරම්භ කිරීමක් කරන්නේ. ඉතින් බලන්න ඔයාලට පාඩම අද දින තේරෙනවද කියලා අපි ගේම් එකක් විදිහට මේ පාඩම ආරම්භ කරමු. හයි එහෙනම් මාතෘකාව ලියා ගන්න හැමෝම සූජි කියලා ලියා ගන්න පුතේ. සූජි කියලා කියන්නේ ඉලක්කම්. සූජි ලියා ගන්න හැමෝම සූජි ඉලක්කම් පාඩම ආරම්භ කරන්නේ. ඉලක්කම් වලට ජපාන් භාෂාවෙන් සූජි කියලා කියනවා. එහෙනම් මේ ගේම් එක ගැන පැහැදිලි කිරීමක් කරොත් අපි 1 ඉඳලා 10ට එක ලෙවල් එකක් හදනවා. ඊට පස්සේ 10 ඉඳලා 20ට තව ලෙවල් එකක් දෙවෙනි ලෙවල් එක තුන්වෙනි ලෙවල් එක 20 ඉඳලා 30 හතරවෙනි ලෙවල් එක 30 ඉඳලා 40 දක්වා සහ පස්වෙනි ලෙවල් එක 40 සිට 50 දක්වා කොටස් 5කට තමයි මේ ගේම් එක හැදෙන්නේ. හයි අපි මුලින්ම පළවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරන්න ඕනේ දෙවෙනි ලෙවල් එකට යන්න. ඉතින් ගේම් එකක් විදියට ඉගෙන ගමු. මුලින්ම අපි 1 ඉඳලා 10ට කොහොමද ගණන් කරන්නේ කියලා බලලා අපි ගේම් එක අන්ලොක් කරගමු දෙවෙනි ලෙවල් එකට යන්න. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න අපි පළවෙනි ලෙවල් එකේ කොටස් ටික තමයි ආවරණය කරන්නේ. දැන් ජපාන් භාෂාව ගත්තොත් සරලව N5 ලෙවල් එක මූලික අධ්‍යයන සඳහා 1 ඉඳලා 10000 දක්වා ඔයාලා ඉගෙන ගන්න ඕනේ පුතේ.
මේ ලෙවල් එක සඳහා. නමුත් අපි අද දින ලෙවල් 5ක් කම්ප්ලීට් කරනවා එකේ ඉඳලා 50 දක්වා සහ අද ඔයාලට පේපර් එකක් හම්බ වෙනවා. ඒ පේපර් එක මම අවසානට කියන්නම් කොහොමද කරන්න ඕනි කියලා. එහෙනම් අපි මුලින්ම බලමු පළවෙනි ලෙවල් එකට අදාළ ගේම් එක කොහොමද කම්ප්ලීට් කරන්නේ කියලා. හයි. මුලින්ම අපි එකේ ඉඳලා 10ට ගිහිල්ලා ඊට පස්සේ මම ගේම් එක මොකක්ද කියලා ඔයාලට කියන්නම්. හයි. ඔයාලට ඇට්‍රැක්ෂන් විදිහට අපි මේක කරමු. හයි. හයි. එහෙනම් අපි එකේ ඉඳලා 10ට යන පළවෙනි ලෙවල් එකේ අපි එකට ජපාන් භාෂාවෙන් කියනවා පුතේ ඉචි කියලා කියනවා. ඉචි රූප අඳින්න යන්න එපා. එක කියලා දාලා ඉචි කියලා ලියා ගන්න. කටුවට හරි ලියා ගන්න. මොකද ගේම් එකක් තියෙනවා කරන්න. හයි. හැමෝම ලියා ගන්න. එක ඉචි රූප අඳින්න එපා පුතේ. එක කියලා දාලා ඉචි කියලා දාගන්න. අපි 10ට ගිහිල්ලා ගේම් එක මොකද්ද කියලා බලමු. හරි නේද? එහෙනම් අපි යනවා දෙකට ජපාන් භාෂාවෙන් කියන පුතාලා මොකද්ද? නී කියලා කියනෝනේ. ජපාන් භාෂාවෙන් දෙකට කියන්නේ නී කියන වචනය පාවිච්චි කරනවා. පැහැදිලිව ලියාගන්න පුතේ ගේම් එකක් තියෙනවා කරන්න. සහ වීඩියෝ මාර්ගයෙන් බලමු අපි කොහොමද මේ ඉලක්කම් ශබ්ද කරන්න කියලා. මම වෙනම වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා. එහෙනම් දෙක ලියාගන්න නී ජපාන් භාෂාවෙන් දෙකට කියනවා පුතේ නී. කටුවට ලියාගන්න මොකද පේපර් එකත් කරන්න තියෙනවා. පේපර් එක කරන්න ඕන විදිහ අවසානට පැහැදිලි කිරීමක් කරන්න. හයි දෙක නී. හයි ඉන් අනතුරු අපි තුනට මොකක්ද කියන්නේ කියලා බලමු පුතාලා. තුනට මොකක්ද කියන්නේ ජපන් භාෂාවෙන් සන් කියන වචනය පාවිච්චි කරනවා. සන් තුන සන්. දැන් කවුරු හරි අහන්න පුළුවන් ජපන් භාෂාව ඉගෙන ගන්නව නේද? කොහොමද ඉලක්කම් ගණන් කරන්නේ? තුනට මොකක්ද කියන්නේ කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ පුතේනේ. එහෙනම් තුනට කියනවා පුතේ සන් කියන වචනය පාවිච්චි කරනවානේ. හයි සන් ඔයාලට මතක හිටින්න තමයි රූපය ඇඳලා තියෙන පුතේ රූප අඳින්න යන්න එපා. 3 කියලා දාලා සන් කියලා දාගන්න. තව කීපයයි තියෙන. ඊට පස්සේ අපි ගේම් එකට යමු. හරි. දැන් බලන්න ඔයාලා හිතන්න මොන වගේ ගේම් එකක්ද අපිට හම්බෙයිද මේ ලෙවල් එක කම්ප්ලීට් කිරීම සඳහා. හරි. එහෙනම් අපි එහෙනම් හතරට යනවා පුතේ. හතරට වචන දෙකක් කියනවා. හතරට වචන දෙකක් කියනවා. යොන් කියලා කියන්න පුළුවන් ෂී කියලා කියන්න පුළුවන්. පිළිවෙලට ලියා ගන්න මාරු කරන්න එපා. පිළිවෙලට ලියා ගන්න මාරු කරන්න එපා. දැන් ෂී කියන එක ලියලා ඊට පස්සේ යොන් කියලා ලියන්න එපා පුතේ. පිළිවෙලට දීලා තියෙන එක පොඩි වෙනසක් වෙනවා. ඒකයි එහෙම දීලා තියෙන්නේ. යොන් ෂී. දැන් මෙතනදී ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් පුතාලා. කැමති නම් යොන් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ෂී කියලා කියන්න පුළුවන්. දෙකෙන් එකයි පාවිච්චි කරන්නේ. කැමති නම් යොන්, කැමති නම් ෂී. දෙකම මතක තියාගන්න ඕනේ. කියද්දි එකක් විතරක් පාවිච්චි කරන්න. right. තව කීපයයි තියෙන්නේ. තව 6යි තියෙන්නේ ගේම් එකට යමු. හයි. හරි. ඉන් අනතුරුව පහට ගියොත් පුතාලා ඔන්න අලුත් වචනයක් හම්බෙනවා. මොකද්ද පහට කියන්නේ? ගෝ කියලා කියනවා පුතේනේ. පහ ගෝ. දැන් ඔන්න ඉලක්කම් පහක් ඉගෙනගෙන තියෙනවා. තව පහයි තියෙන්නේ පළවෙනි ලෙවල් එකේ. හයි. ලියා ගන්න පුතේ පහ ගෝ ගෝ. හයි. ඉන් අනතුරුව අපි 6ට මොකද්ද කියලා බලමු පුතාලා. 6ට කියනවා ඔන්න මොකක්ද? රොකු කියලා කියනවානේ. රොකු 6 රොකු ලියා ගන්න පුතේ රොකු. හයි තව 4යි තියෙන්නේ. රොකු රොකු 6
හරි. ඉන් අනතුරුව 7ට ගියොත් 7ටත් වචන දෙකක් පාවිච්චි වෙනවා පුතේ. දැන් 4ට වචන දෙකක් කිව්වා. එහෙනම් 7ටත් වචන දෙකක් තියෙනවා. හයි 7ට වචන දෙක ගත්තොත් නනා එහෙම නැත්නම් සිචි නනා සිචි දෙකෙන් එකයි කැමති එකක් පාවිච්චි කරන්න පිළිවෙලට ලියා ගන්න නනා දෙවෙනි වචනය සිචි දෙකෙන් එකක් ශබ්ද කරන්න ඔයාලා කැමති එකක් මෙතනදී කියන්න පුළුවන් එක්ක නනා එහෙම නැත්නම් සිචි නනා සිචි දෙකෙන් එකයි ශබ්ද කරද්දී එකක් පාවිච්චි කරන්න හයි නේද හයි එතකොට තව තුනයි තියෙන්නේ අපි ගේම් එකට යමු ඒ අතරතුර ජපානයේ සැලරි එක ගැන කතා කරමු. මේ හැමෝම බලන් ඉන්නේ ජපානයට ගිහිල්ලා සැලරි එක කීයක් ගන්න පුළුවන්ද? ලක්ෂ 5ක්ද, ලක්ෂ 6ක්ද, ලක්ෂ 4ක්ද? නේ? මේක අපි දැනගන්න ඕනේ කීයක් අපිට ගන්න පුළුවන්ද? හයි එහෙනම් 8ට යනවා පුතේ. 8ට ඔන්න කියනවා හචි කියන වචනය පාවිච්චි කරනවා. 8 හචි 8 හචි හයි තව දෙකයි තියෙන්නේ. ඒ අතරතුර වීඩියෝ බලමු. ඔයාලට ඔළුවට යන්න ඕන විදියට අපි ගේම් එකක් විදියට තමයි පාඩම් ආරම්භ කරලා දෙන්නේ. හයි. එහෙනම් 8ට කියනවා පුතේ හචි හචි. හයි. ඉන් අනතුරුව 9 ඔන්න 9ටත් පුතේ වචන දෙකක් කියනවා. මොකක් වෙන්න පුළුවන්ද? මොකක්ද කියන්නේ? Q කියලා කියනවා. එහෙම නැත්නම් කූ කියලා කියනවා. Q එහෙම නැත්නම් පුතේ කූ දෙකෙන් එකයි. තව එකයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ගේම් එකට යන්න පුළුවන්. Q එහෙම නැත්නම් පුතේ කූ දෙකෙන් එකයි කියන්නේ Q එහෙම නැත්නම් කූ. හරි එහෙනම් අපි අවසාන ඉලක්කම බලමු 10. 10ට කියනවා පුතාලා ජූ කියන වචනය පාවිච්චි කරනවා. 10 ජූ 10 ජූ. හරි දැන් ඔන්න අපි එකේ ඉඳලා 10ට කවුන්ට් කරලා තියෙනවානේ. හ්ම්. හරි. හරි දැන් හැමෝම ගේම් එකට ලෑස්ති වෙන්න. ඔන්න දැන් අපි පළවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරන්න ඕනේ පුතේ. 11 ඉඳලා 20ට යන්න ඉතුරු ලෙවල් එක ඕපන් කරගන්න නේ. ඔයාලා ලෙවල් එක කම්ප්ලීට් කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. හයි එහෙනම් ඔයාලගේ chat box එක ඕපන් කරගන්න හැමෝම ලෑස්ති වෙන්න ගේම් එකක් තියෙනවා මෙතනදී. යට තියෙනවා නේද chat කියලා මැසේජ් දාන box එක. ඒක ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඉස්සරහට යද්දි මේ ගේම් එක මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී ඔයාලට ඉලක්කමක් හම්බ වෙනවා. අපි දැන් එකේ ඉඳලා 10ට ඉලක්කම් 10ක් ඉගෙන ගත්තනේ පුතේ. මෙතනදී ඔයාලට ඉලක්කමක් හම්බ වෙනවා. මෙතනදී තප්පර 7ක වගේ කාලයක් ඔයාලට හම්බ වෙනවා. මෙතන බ්ලාස්ට් එකක් තියෙනවා. ඒක පුපුරන්න කලින් ඔයාලගේ උත්තරය මට මැසේජ් එකක් දාන්න. උතන යට chat box එක ඕපන් කරලා ඊට පස්සේ අපි බලමු මොකක්ද උත්තරය කියලා. බලමු ඉස්සෙල්ලාම කවුද උත්තර දෙන්නේ කියලා. මැසේජ් එකක් දාන්න. මයික් ඔන් කරන්න අවශ්‍ය නැහැ. යටින් මැසේජ් එකක් දාන්න. මොකද්ද මේ ඉලක්කම කියලා ටග් ගාලා ටයිප් කරන්න. අපි 1 2 3 බලමු කවුද ඉස්සෙල්ලාම උත්තර දෙන්නේ කියලා. හයි. හැමෝම ලෑස්ති වෙන ගේම් එකට. හරි නේද? එහෙනම් අපි යනවා ගේම් එකට. බලමු කවුද ඉස්සෙල්ලාම උත්තර දෙන්නේ කියලා. බ්ලාස්ට් එක වුණා. මොකද්ද උත්තරේ අපිට 6 තිබ්බේ නේද? 6. එතකොට 6ට මොකද්ද කියන්නේ පුතාලා? රොකු කියලා කියනවානේ. එහෙනම් රොකු කියලා උත්තරේ ඉස්සෙල්ලාම දීලා තියෙනවා. කවුද? ශාෂිනී සාන්. ශාෂිනී ෂාන් එකට උත්තරේ දීලා තිනවා. ඉන් අනතුරුව ශාෂිනී දෙවෙනි එක්කෙනා සචිනී. ඔන්න එක වගේ නම් දෙකක් තියෙන. තුන්වෙනියට උත්තරේ හම්බෙලා තියෙන්නේ ආයේෂා සන්ගෙන් උත්තරේ හම්බෙලා තියෙනවා. එහෙනම් අපි බලමු උත්තරේ මොකක්ද කියලා පුතාලානේ.
උත්තරේ විදියට අපිට රොකු කියන වචනය ඇවිල්ලා තියෙනවානේ. හයි. එහෙනම් අපි පළවෙනි ලෙවල් එක මෙතනින් කම්ප්ලීට් කරගන්නවා පුතාලා. Level 1 completed. Next level. හරි. එහෙනම් අපි මේ 1 ඉඳලා 10ට කවුන්ට් කරන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් බලමු. හැමෝම මියුට් කරගෙන වීඩියෝ එක ශබ්ද කරගන්න බලන්න ඔයාලා. හරි. ඔය ඔන්න විදිහට අපිට ඉලක්කම් 1 ඉඳලා 10ට කවුන්ට් කරන්න පුළුවන් නේ. ඒ ඇසුරෙන් අපි පළවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරගත්ත. අපි යනවා එහෙනම් පුතාලා දෙවෙනි ලෙවල් එකට 11 ඉඳලා 19ට හදාගන්න විදිය. හයි. එකට යද්දි පොඩි පැටර්න් එකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. අපි බලමු මේ පැටර්න් එක කොහොමද හදාගන්නේ කියලා. හයි. පොඩි ගණිත ක්‍රමයක් අවශ්‍ය වෙනවා පුතාලා. මෙතනින් පස්සේ අපිට ඉලක්කම් ටික හදාගන්න. හයි. 11 හදාගන්න විදිය මෙන්න මේ විදියට ඔලුවට ගන්න පුතේ. අපි 11 හදාගන්නවා 10 ධන 1 සමානයි 11යි. ඕක තමයි ගණිත ක්‍රමය. අපි 11 හදාගන්න විදිය. එතකොට මේ වචන දෙකේ ඉලක්කම් දෙකේ වචන දෙක තමයි 11 හදාගන්න ශබ්ද කරගන්නේ. හරි. මට කියන්න කවුරු හරි අපි 10ට කිව්වේ මොකක්ද? කාටද මතක? මතක කෙනෙක් කියන්න බලන්න 10ට අපි මොකක්ද කියපු වචනේ? නේ මයික් ඔන් කරන්න පුළුවන් 10ට මොකක්ද කියන්නේ? ජූ කියලා කිව්වනේ. හයි. එතකොට එකට මොකක්ද කිව්වේ පුතාලා? ඉච්චි කියලා කිව්වා. මයික් ඔන් කරලා කතා කරන්න ගැටලුවක් නැහැ. අනිත් ක්ලාස් වගේනෙම ඔයාලට කතා කරන්න ප්‍රශ්න අහන්න ඕනම අවස්ථාවක් තියෙනවා. හයි. එහෙනම් 11 ජූයිචි කියලා ශබ්ද කරගන්න පුළුවන්. බලන්න හරිම ලේසි. 10යි 1යි එකතු වෙලා 11 හදනවා. ජූයිචි ජූයිචි මේ 11 හදාගත්ත විදිහට ඔයාලට 19ට යනකම් පුතේ සරලව හදාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න සාමාන්‍ය දැමීම මම පොඩි ප්‍රශ්නයක් අහනවා. එතකොට 12 හදාගන්න ඕනේ මෙතන එක ඉලක්කමයි වෙනස් කරන්න තියෙන්නේ. දැන් පැටර්න් එක දාන්නවනේ පුතේ. 12 හදාගන්න එකතු වෙන්න ඕනේ ඉලක්කම් දෙක මොකක්ද? කියන්න බලන්න. ඔව් වචනේ හරි ඉලක්කම් දෙක මොකක්ද පුතේ? 1 2 එක දෙක නෙමෙයි. යුනි ඔව් වචනේ හරි මං අහන ඉලක්කම් දෙක මොකක්ද? 11 නෑ 11 දෙක වෙන්නේ. දැන් 11 හැදුවේ කොහොමද? 10යි 1 එකතු වෙලා. එහෙනම් 12 හදන්න 10යි 2යි එකතු වෙනවා නේද? එකයි ඉලක්කමයි නේ 10යි 2යි. ඒතර 13 නම් 10යි මොකක්ද එකතු වෙන්නේ? 3යි නේද? 14 නම් 10යි 4යි 15යි නම් 10යි 5යි 5යි. 19 නම් 10යි 9යි. තේරුණා නේද පුතේ? හයි. එහෙනම් අපි යමු A level එකත් කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ අතරතුරේ ජපානයේ පැත්තට යමු ඈ. එතකම් පොඩ්ඩක් අපි පාඩම කරමු. හරි. එහෙනම් 11 ලියා ගන්න පුතාලා හැමෝම 10 ධන 1 සමානයි 11යි ජූයිචි. පැටර්න් එක ඔලුවට ගන්න පුතේ සරලව ඉගෙන ගමු. එතකොට මේ භාෂාව හරිම ලේසියෙන් අපිට ඉවර කරගන්න පුළුවන් නේ. හයි. Next level. ඔන්න 11 හදලා තියෙනවා 10යි 1යි 11යි ජූයිචි ජූයිචි මෙතන මේ 11 ටයිප් කරලා නැහැ ඔයාලා මෙතන 11 කියලා දාගන්න 10යි 1යි 11යි ජූයිචි ජූයිචි හයි ඊගාව ලෙවල් එකට යන්න ගේම් එකක් තියෙනවා ලෑස්ති වෙන්න ඊගාව ගෙවල් ලෙවල් එකට තව
ඉලක්කම් කීපයක් තියෙනවා අපිට කරන්න. අපි ගේම් එකක් විදියට කරමුනේ. හයි. එහෙනම් අපි යනවා 12ට පුතාලා. 10 ධන 2 සමානයි 12යි ජූනි. 13 හැදෙනවා 10 ධන 3 සමානයි 13යි ජූසන්. 10ට කියන්නේ ජූ 3ට කියන්නේ සන්. එකේ ඉඳලා 10ට තියෙන ඉලක්කම් ටික ඔළුවේ තියාගන්න. මේ එකේ ඉඳලා 10ට තියෙන ඉලක්කම් ඇසුරෙන් තමයි ඉස්සරහා ඉලක්කම් හැම එකක්ම හැදෙන්නේ පුතාලා. 14 නම් එහෙනම් 10යි 4යි. හරි. දැන් ඔන්න ඔයාලට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. 14 හදාගද්දී අපි 10යි 4යි ගන්නවානේ. එතකොට මේක ලියාගන්න මම කියන්නම්. මේ ටික ලියාගන්න හැමෝම 14 පොඩ්ඩක් පුතේ හයිලයිට් කරගන්න තරුවක් දාගන්න. ඔයාලා පාට පෑනක් තියාගන්න ඕනේ පුතේ. ඒවා අවශ්‍ය කරුණු හයිලයිට් කරගන්න. එක්ක හයිලයිට් එකක් පාවිච්චි කරන්න. 14 තරුවක් දාගන්න. එහෙම නැත්නම් වෙන පෑනක් පාවිච්චි කරන්න. 14 ජූයොන් 10යි 4යි එකතු වෙන්නේ 10ට පුතේ ජූ 4ට යොන් ජූයොන් නේ. ඔක ලියාගන්න. විනාඩියක් දෙන්න ලියාගන්න. ඊට පස්සේ මම පැහැදිලි කිරීමක් කරන්න. එතන පොඩි වෙනසක් වෙනවා. බලමු මොකද්ද වෙනස කියලා. හරි 14 පොඩි වෙනසක් වෙනවා අපි යමු white board එකට. හයි. අපි white board එක ඇසුරේ මම මේක පැහැදිලි කරන්න. දැන් මට ඔයාලගේ උත්තර ඕනේ පුතේ. එකේ ඉඳලා 10 දක්වා ඉලක්කම් ගණන් කරද්දී අපි සාමාන්‍යයෙන් පුතේ එක වචනයයි පාවිච්චි කරේ. සමහර ඉලක්කම් වල වචන දෙක දෙක තිබ්බා මතක ඇති පුතාලට. හයි. වචන දෙක දෙක තිබ්බ ඉලක්කම් කීයක් තියෙනවද කියන්න බලන්න. මයික් ඔන් කරන්න කැමති අය. තුනක් තිබ්බා නේද පුතේ? 3 මොනවාද ඉලක්කම් තුන මට කියන්න? 4 7 9 4 7 9 8 කිව්වේ නෑ 4යි 7යි 9යි. මේ ඉලක්කම් තුනේනේ පුතේ වචන දෙකක් තිබ්බේ. 4ට කියපු වචන දෙක පිළිවෙලට කියන්න මොකක්ද ලිව්වේ අපි? යොන්ෂි යොන්ෂි හොඳේ අර මාරු කරලා ලියන්න එපා ෂී යොන් කියලා නෙමෙයි යොන්ෂි හරි. එතකොට 7ට වචන දෙක මොකක්ද පුතා? නනා සිචි. මොකක්ද වචන දෙක? නනා සිචිනේ. සමහර ළමයි නාන කියලා කියනවා. එහෙම කියන්න එපා. නනා සිචි. කුටි කන්නත් එහෙම කිව්වොත්. හයි. 9ට වචන දෙකක් තියෙනවා. මොකක්ද මේ වචන දෙක? කිව් කු. හයි. දැන් මං කිව්වා නේද ඔයාලට එකේ ඉඳලා 10 දක්වා ගණන් කරද්දී කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා පුතාලා. එතකොට 10න් පස්සේ හම්බෙන ඉලක්කම් තියෙනවනේ. 10න් පස්සේ එකේ ඉඳලා 10ට කැමති එකක් ගන්න මේ වචන දෙකෙන් ගැටලුවක් නැහැ. 10න් පස්සේ හම්බෙන ඉලක්කම් වලදී 10න් පස්සේ 4 ඉලක්කම කොහෙද හම්බෙන්නේ කියන්න බලන්න. සාමාන්‍ය දැරීම සිංහලෙන් ආන්නේ. කොහෙද හම්බෙන්නේ? 14. ආයේ කොහෙද හම්බෙන්නේ? 24. ආයේ 34. 44 54 ඒ වගේ ඉස්සරහට 10න් පස්සේ 4 ඉලක්කම. 7 ඉලක්කම 10න් පස්සේ කොහෙද හම්බෙන්නේ? 17 27 37 9 ඉලක්කම 10න් පස්සේ කොහෙද හම්බෙන්නේ? sorry 19 29 39 කොහොමනේ හම්බෙන්නේ නේද? හයි. හයි. එතකොට එකේ ඉඳලා 10 දක්වා ඉලක්කම් ගණන් කරද්දී ඔයාලා කැමති එකක් මෙතනින් පාවිච්චි කරන්න. 10න් පස්සේ හම්බෙන ඉලක්කම් වලදී ওই දීලා තියෙන පිළිවෙලට අදාළ දෙවනි වචනය පාවිච්චි කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න. සාමාන්‍යයෙන් භාවිතා වීමක් වෙන්නේ නැහැ දෙවනි වචනය. එතකොට 14 ඔයාලා ලියාගත්තේ ජූෂීද ජූයොන්ද? මොකද්ද ලියාගත්තේ 14 පුතේ? ජූ
ජූයෝ යොන් කියලා නේද ලිව්වේ. අපි ෂී කියන එක ලිව්වේ නෑ නේද? එහෙනම් දෙවනි වචනේ 10න් පස්සේ පාවිච්චි කරන්නේ නෑ කියන එක මතක තියාගන්න. ලියන්න අවශ්‍ය නෑ ඔළුවේ තියාගත්තා නම් ඇති. 1 ඉඳලා 10 දක්වා කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. 10න් පස්සේ හම්බෙන ඉලක්කම් වලදී දෙවනි වචනය පාවිච්චි වෙන්නේ නෑ කියන එක මතක තියාගත්තා නම් ඇති. ලියන්න කරන්න අවශ්‍ය නැහැ. අපි හැම එකක්ම ඔළුවට දාගන්න ඕනේ. සරලව තමයි ඉගෙන ගන්න. හයි. එහෙනම් 14 අපි තරුවක් දාගන්න කිව්වේ අන්න ඒ නිසා පුතාලා. හරි. එහෙනම් අපි ඊටු ටික හදමු. 15 හැදෙන්න ඕනේ. එහෙනම් ඉලක්කම් දෙක මොකද්ද? 10යි 5යි නේද? හ්ම්. ලියාගන්නේ නැ. ඔව් ඇහෙනව නේද? ඇහෙන්නේ නැත්තම් කියන්න. හයි. ලියාගන්න 15 10යි 5යි එකතු වෙනවා ජූගෝ. 10ට කියනවා පුතේ ජූ 5 ගෝ ජූගෝ. 16 නම් 10යි 6යි එකතු වෙනවා 10ට කියනවා ජූ 6 රොකු ජූ රොකු අපි එකේ ඉඳලා 10ට ඉගෙන ගත්තා 17 වෙනස් වෙනවද කියන්න බලන්න 17 වෙනස් වෙනවද නැද්ද කොහොමද දැන් මං කියලා දීපු ඒවා වෙනස් වෙනව නේද දෙවැනි වචනය පාවිච්චි කරන්නේ නැහැ නේද එතකොට වෙනස් වෙන්නේ 4 7 9 කියන ඉලක්කම් නේද එතකොට 17ත් highlight කරගන්න පුතේ දෙවෙනි වචනය සිටි කියන එක ගන්නෑ අපිනේ දෙවෙනි වචනය ගන්න. එහෙනම් ජු නන ජු නන. හයි තව ඉලක්කම් 3යි තියෙන ඊට පස්සේ ආයෙ ගේම් එකක් හම්බ වෙනවා. ලෑස්ති වෙන ගේම් එකට තව ඉලක්කම් 3කින් පස්සේ. හරි නේද එහෙනම් 17 දක්වා අපි ඉගෙන ගත්තා. එහෙනම් 18 19 බලමු. 18 හැදෙන්නේ කොහොමද එහෙනම් 10යි 8යි එකතු වෙන්න ඕනේ නේද? ඒතකොට 10ට කියනවා ජූ 8 හචි ජූ හචි 19 වෙනස් වෙන්න ඕනේ නේද පුතේ? දෙවෙනි වචනේ ගන්න කූ කියන එක ගන්න. එහෙනම් 19 highlight කරගන්න. ජූ කිව් 10ට කියන්නේ ජූ 9 කිව් දෙකම එක්ක වුණාම ජූ කිව් හයි. දැන් එකේ ඉඳලා 19 දක්වා අපි කවුන්ට් කරලා තියෙනවා. තේරුම් නැති කවුරු හරි ඉන්නවද බලන්න මේ දක්වා ඉලක්කම් වලින් තේරුම් නැති කවුරු හරි පුතෙක් ඉන්නවද? නෑනේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් අපි දෙවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරගන්න ඕනේ ඊගාව ලෙවල් එකට යන්න. එහෙනම් chat box එක open කරගන්න mic on කරන්න එපා. ඔයාලගේ type ඒ කියන්නේ ඔයාලගේ මේ ඉක්මනින් type කරන කෙනාව තමයි මම තෝරන්නේ. 3 දෙනෙක් තෝරනවා බලමු කවුද ඉස්සෙල්ලාම උත්තරේ ලබා දෙන්නේ කියලා. හයි chat box එක open කරගන්න. හයි ඔන්න ඊගාව game එක open වෙනවා ළමයි. last වෙන්නේ හැමෝම blast එක පුපුරන්න කලින් උත්තරේ එන්න ඕනේ. blast එක පිපුරුවාට පස්සේ උත්තරේ බෑ. හයි. ඔන්න එනම් 1යි 2යි 3යි. හ්ම්. හරි. මොකක්ද උත්තරේ? 17 අපි ඇහුවේ ජූ නන වුණා නේද? එහෙනම් ඉස්සෙල්ලාම උත්තරලා දීලා තියෙන කලින් දරුවමයි සචිනී සාන්නේ. දෙවෙනියට උත්තරේ දීලා තියෙනවා සචිනී. තුන්වෙනි එක්කෙනා ආයේෂා උත්තර දීලා තියෙනවා. හතරට වසන්ති සාන්නේ. හයි. පුතා අවසානයේ නම තියෙන මෝටරෝලා කියලා වගේ නම දාගන්න පුතා. උත්තර කතා කරන්න ලේසියි මට නේ. නැත්තම් ෆෝන් එකේ නමින් තමයි කතා කරන්න වෙන්නේ. හයි. එහෙනම් Next level. අපි දෙවැනි ලෙවල් එක කම්ප්ලීට් කරා ඊගාව ලෙවල් එකට යනවා. එහෙනම් 20 ඉඳලා 29 දක්වා ඊගාව ලෙවල් එක අන්ලොක් වෙනවානේ.
හරි එහෙනම් අපි බලමු 20ට කොහොමද කියන්නේ කියලා. 20 හැදෙන පැටර්න් එක ලියා ගන්න පුතාලා 2 වැඩි කිරීම 10. ගණිත ක්‍රමයක් විදියට ගන්න මෙපා. මේ දෙකේ වචන දෙක තමයි අපි එකතු කරගන්නේ. එතකොට දෙකට මොකක්ද ඉගෙන ගත්තේ පුතේ අපි? නී කියලා කිව්වා නේද? එතකොට 10 ජූ. එතකොට මේ ක්‍රමය පාවිච්චි කරන්න 2යි 10යි එකතු වෙන ශබ්දය නීජු. 20 හැදෙන්නේ 2 වැඩි කිරීම 10. එතකොට දෙකට කියන වචනේ 10ට කියන වචනේ තමයි එන්නේ. නීජු. දැන් ඔයාලා හිතන්න එතකොට 30 කොහොමද හදාගන්නේ? ඔයාලා කල්පනා කරලා තියාගන්න. අපි එතකොට බලමු කොහොමද හැදෙන්නේ කියලා. එතකොට එක ඉලක්කමයි වෙනස් කරන්න තියෙන්නේ. දැන් මේ 20 හදාගත්ත විදිහට ඔයාලට 30, 40, 50, 60, 70, 80, 90ට එනකම් හදාගන්න පුළුවන්. මොකද අපි එකේ ඉඳලා 10 දක්වා ඉලක්කම් දන්නවා. දැන් 20 හැදෙන ප්‍රධාන ඉලක්කම දන්නවා. එහෙනම් 30 හැදෙන්න ඕන. උතන එක ඉලක්කමයි වෙනස් කරන්න තියෙන්නේ. හිතලා බලන්න මොකද්ද කරන්න කියලා. හයි ලියාගන්න පුතේ 20 නීජු නීජු. හයි එහෙනම් අපි 21 ඉඳලා 29 දක්වා බලමු කොහොමද හැදෙන්නේ කියලා. හයි දැන් ලේසි 21 මොකද්ද කරන්න තියෙන්නේ පුතේ මෙන්න මේ පැටර්න් එක භාවිතා කරන්න 21 හදාගන්නේ 2 10 1 ওই විදියට ඉලක්කම් එකතු වෙනවා එතකොට ඒ තුනේ ශබ්ද තුන ගන්නවා දෙකට කියන්නේ නී 10 ජු 1 ඉචි නීජු ඉචි නීජු ඉචි එතකොට 22යි නම් 2යි 10යි 2යි දෙකට කියන්නේ නී 10 ජු දෙකනි නීජුනි බලන්න ලේසි 23යි නම් අවසාන ඉලක්කම වෙනස් කරන්න තියෙන්නේ 2 10 3 දෙකට කියනවා පුතේ නී 10 ජු 3 සන් නීජු සන් එතකොට 24 වෙනස් වෙන්න ඕනේ අර දෙවෙනි වචනේ ෂී කියන එක ගන්න නෑ නේද එහෙනම් 2යි 10යි 4යි දෙකට කියනවා නී 10 ජු 4 යොන් නීජු යොන් හයි ලියාගන්න නීජු ඉචි නීජු නී නීජු සන් නීජු යොන් බලන්න හරිම ලේසි සරල ඔළුවට දාගමු හයි මේ එකතු කරන ඉලක්කම් ටික ලියාගන්න එතකොට ඔයාලට පැහැදිලි වෙනවා 24 highlight කරගන්න මොකද අර දෙවෙනි වචනේ ශ්‍රී කියන එක ගන්න නෑනේ පුතේ නේද එහෙනම් නීජු යොන් හයි තා පොඩි කොටසයි තියෙන්නේ ඊට පස්සේ වීඩියෝ එක බලමු ජපානයේ පැත්තට ටිකක් යමු ඊට පස්සේනේ හයි අපි අද 50 දක්වා විතරයි කරන්නේ පුතේ ඔක්කොම කරන්න බෑනේ ඔයාලා ගොල්ලෝට යන්නේ නේ. හයි. ඔයාලගේ පේපර් එකක් ගේම් එකක් විදියට තමයි කරන්න තියෙන්නේ. ඒක ඔයාලගේ ඊළඟ දවසට කලින් යොමු කිරීමක් කරන්න මම කියන්නම් කොහොමද කරන්න කියලා. ලියන්න කරන්න යන්න නෑ. වෙබ් අඩවිය හරහා ඔයාලට පේපර් එක කරන්න පුළුවන්. නේ නව තාක්ෂණින් ළමයි හොයන්නේ දැන් ලියන්න කරන්න ඒවා හොයන්නේ නැහැ දැන්. හම්මැලි ලියන්න නේද? හරි 24 දක්වා ලියාගන්න. දැන් හැමෝගෙම බලාපොරොත්තු වෙන්න ඕනේ ඉක්මනින් ජපානයට යන්න. නම් ජපානයට ඉක්මනින් යන්න මොකද්ද කරන්න ඕනේ? භාෂා කුසල තත්ත්වය අපි ඉක්මනින් හදා ගන්න ඕනේ. ඔයාලගේ ටාගට් එකක් තියාගෙන 2024 27 වර්ෂයේදීම ජපානයට යන්න ටාගට් එකක් තියාගන්න. බැරි නේ අපිට ඒක කරන්න පුළුවන් නේ. ඉක්මනින් විභාග ටික දාගන්නවා වීසා වලට ආයුධම් කරනවා 2027 වර්ෂයේම ජපානයට ඇතුළත් වෙනවා. හයි එහෙනම් අපි බලමු 25 ඉඳලා කොහොමද හදාගන්නේ කියලා. හරි. දැන් මම ඒකට යන්න කලින් ඕන ප්‍රශ්නයක් අහනවා. කියන්න බලන්න මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. 25 හැදෙන්න ඕනේ ඉලක්කම් තුන මොකක්ද? කාටද කියන්න පුළුවන් පුතේ? 2 10 5 2 10 5. හරිම ලේසියිනේ. තේරුණා නේද පුතාලා අනිත් අයට? හයි ලියා ගන්න පුතේ නම් 25 ඉඳලා 29 දක්වා.
හයි 25 2 10 5 දෙකට කියනවා නී 10 ජු 5 ගෝ නීජු ගෝ 26 පුතේ 2 10 6 දෙකට කියනවා නී 10 ජු 6 රොකු නීජු රොකු 27යි නම් 2යි 10යි 7යි දෙකට නී 10 ජු 7 නන 27 හයිලයිට් කරගන්න පුතාලා මොකද ඒක වෙනස් වෙනවනේ සිටි කියන වචනේ ගන්නෑ 10න් පස්සේ එහෙනම් නීජු නනා හයි තව දෙකයි තියෙන්නේ ගේම් එකට යමු ඊට පස්සේ තව ලෙවල් දෙකයි තියෙන්නේ ඊට පස්සේ ජපානයට යනවා අපි හැමෝම හරි නේද පුතාලා එහෙනම් 28 කොහොමද හැදෙන්නේ 2යි 10යි 8යි එහෙනම් වචනය නීජු හචි අපි යමු ගාකුරුසි හයි මේ දෙකත් ලියා ගන්න 28 2 10 8 නීජු හචි දෙකට නී 10 ජු පුතේ 8 හචි නීජු හචි 29යි නම් පුතාලා 2 10 9 දෙවෙනි වචනය ගන්න 29 highlight කරගන්න පුතේ නීජු කිව් දෙකට කියන්නේ නී 10 ජු 9 කිව් නීජු කිව් හයි ඔය දෙක ලියලා ලෑස්ති වෙන්න ගේම් එකට මේ ලෙවල් එක අපි කම්ප්ලීට් කරමු ඊගාවට යන්නනේ ඊට පස්සේ මම ප්‍රශ්නයක් අහනවා. හයි මේ දෙක ලියා ගන්න ඉක්මනින්. තව 20යි තියෙන්නේ. ලොකු දෙයක් නෑ අද. අද ක්ලාස් එක ඉවර වෙනකොට ජපන් භාෂාවෙන් ඉලක්කම් 50ට දක්වා ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ පේපර් එකේ හැමෝම පේපර් එක කරන්න ඕනේ. පේපර් එක භාවිතයෙන් බලමු කාටද පාඩම ඔළුවට ගියේ කියලා. හයි. එහෙනම් අපි යනවා ගේම් එකට. හරි ලියාගත්ත නේද පුතාලා? ලෑස්ති වෙන chat box එක open කරගන්න. හැමෝටම තරංගයක් දෙන්න. ඉස්සෙල්ලා 1 2 3 තෝරමු නේද? හයි හැමෝටම තරංගයක් දෙන්න. හැමෝම උත්සාහ කරන්න chat box එක open කරගන්න. open කරන්න දන්නේ නැත්නම් ඔය යට chat කියලා තියෙනවා පුතා message icon එකක් ඒක click කරන්න. එතකොට ඔයාලට type කරන්න පුළුවන්. හයි ලෑස්ති නේද එහෙනම් ගේම් එකට? හයි බ්ලාස්ට් එක පුපුරන්න කලින් ඉක්මනින් උත්තරේ ලබා දෙන්න ඕනේ. බලමු කවුද ඉස්සෙල්ලාම උත්තර දෙන්නේ කියලා. හයි උත්තරේ විදිහට එනවා 24 අපිට ආවේ නීජු යොන්. මෙතන මේ එන්න අකුරක් වැඩිපුර ටයිප් වෙලා තියෙනවා ඒක ගැටලුවක් ගන්න එපා. නීජු යොන් වෙන්න ඕනේ. එන්න අකුරක් වැඩි ටයිප් වෙලා. ඒතර නීජු යොන් කියලා ඔන්න ඉස්සෙල්ලාම දීලා තියෙනවා. කවුද? ශාෂිනි-සන් නේ. දෙවෙනියට ආයේෂා-සන්, තුන සචිනි-සන්, හතර වසන්ති-සන්, පහ විදියට උත්තර දීලා තියෙනවා. ෆෝන් එකේ නමින් ඉන්න දරුවානේ. හයි. එහෙනම් අපි යනවා ඊගාව එකට. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහන්න උත්තරේ දෙන්න ඕනේ දැන්. හයි. එහෙනම් දැන් 20 හදාගත්ත විදියට 30 හදාගන්න පුළුවන්. 30 හැදෙන්න ඕනේ ඉලක්කම් දෙක මොකක්ද? කාටද කියන්න පුළුවන්? 3 වැඩි කිරීම 10 නේද පුතේ? හරි පැහැදිලි වෙලා තියෙනවා. 20 හැදුවේ 2යි 10යි 30 හදාන්නේ 3යි 10යි නම් 40ත් ලේසියි 90ත් ලේසියි. Next level. හරි. ඔන්න 30 හදලා තියෙනවා 3 වැඩි කිරීම 10 30යි පුතාලා සංජු සංජු 3ට කියන්නේ සන් 10 ජු සංජු 20 හැදුවා 2යි 10යි එහෙනම් 30 හදනවා 3යි 10යි මේ දෙකේ ශබ්ද දෙක ගන්නෙ 3ට කියන්නේ සන් 10 ජු සංජු
හරි. ඔන්න මම තවත් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා නේ. ප්‍රශ්න වැඩි අද. හරි. 31 හදාගන්න එකතු වෙන්න ඕනේ ඉලක්කම් තුන මොකක්ද? දැන් ලේසි 21 හදාගත්ත අපි. 3 10 1 හරි. පැහැදිලි නේද? 10 එහෙනම් ලියා ගන්න පුතාලා මේ ටික. 1 31 3 10 1 31යි 3ට කියන්නේ සාන් 10 ජු 1 සාන්ජු 32යි නම් පුතේ 3 10 2 3ට සාන් 10 ජු 2නි 33 3 10 3 3ට සාන් 10 ජු 3 සාන් සාන්ජු සාන් 34 වෙනස් වෙන්න ඕනි පුතේ දෙවෙනි වචනය ගන්නෑ 3 10 4 සාන්ජූයොන් 3ට කියන්නේ සාන් 10 ජු 4 යොන්. හයි පැටර්න් එකත් එක්ක ලියා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. මේ ටික ලියා ගන්න. තව ටිකයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. තව 15යි තියෙන්නේ පුතේ. තව පොඩ්ඩයි තියෙන්නේ. මේ ටිකත් ඉවර කරමු අපි. හරි නේද? එහෙනම් 35 ඉඳලා 39ට ලියා ගන්න පුතේ. ලියා ගන්න ඉන්නවද තාම? නෑ නේද? හයි අපි ඊටු ටික බලමු. හයි මේ ටිකත් ලියා ගන්න. 35 3 10 5 35යි 3ට සාන් 10 ජු 5 ගෝ සාන්ජුගෝ 36 3 10 6 3ට සාන් 10 ජු 6 රොකු 37යි නම් හයිලයිට් කරගන්න 37 දෙවෙනි වචනේ ගන්න සංජු නනා 3 සාන් 10 ජු 7 නනා සංජු සන් නනා සංජු නනා 38 3 18 3ට සන් 10 ජු 8 8 සංජු 8 39 3 10 9 3ට සන් 10 ජු 9 කිව් බලන්න එකේ ඉඳලා 10ට තියෙන ඉලක්කම් ඇසුරෙන්නේ අපි ඉලක්කම් හදන්නේ ওই ඉලක්කම් ටික තමයි 10 18 යනකම් පාවිච්චි කරන සමහර තැන්වල වෙනස් වීමක් වෙනවා. ඒවා ඉස්සරහට ඉගෙන ගමු. එහෙනම් 39ට ලියන්න තව ගේම් එකක් තියෙනවා. තව 10යි තියෙන. ඊට පස්සේ ජපානයට යනවා. කවුරුත් බලන් ඉන්න ජපානයේ සැලරි එක ගැන කතා කරන්න. හයි. ලියා ගන්න පුතේ මේ ටික. හරි. ගේම් එකට ලෑස්ති වෙන්න එහෙනම් ලියාගත්ත නේද හැමෝම? හයි. chat box එක ඕපන් කරගන්න. ඊගාව ලෙවල් එක කම්ප්ලීට් කරන්න අවසාන ලෙවල් එක. බලන්න ඉලක්කම අඳුර ගන්න පුළුවන් කියලා හැමෝටම.
38 ආවේ. එතකොට උත්තරේ වෙන්නේ සංජු හචි. කවුද ඉස්සලාම උත්තරේ දීලා තියෙන්නේ? තච්නිසාන් උත්තරේ දීලා තියෙනවානේ. දෙක ආයිෂාසාන් උත්තරේ දීලා තියෙනවා. හයි. එහෙනම් අපි යනවා අවසාන ලෙවල් එකට. හයි. එහෙනම් මට කියන්න 40 හදා ගන්න ඕන එකතු වෙන්න ඕන ඉලක්කම් දෙක කියන්න පුතාලා කවුරු හරි. 30 4 වැඩි හැදුවේ කිරීම 10. 4 වැඩි කිරීම 10 නේ. 30 හැදුවේ 3 වැඩි කිරීම 10 20 2යි 10. එහෙනම් 40 4යි 10. අවසාන ඉලක්කම් 10. Next level. පස්සේ අපි ජපානයට යනවා. හයි. 40 ලියා ගන්න පුතාලා එනම් 4 වැඩි කිරීම 10 සමානයි 40යි යොන්ජු. 4ට කියන්නේ යොන් 10 ජු. ෂී කියන එක ගන්න නෑ පුතේ 10න් පස්සේ. එහෙනම් යොන්ජු. 4 වැඩි කිරීම 10. පැටර්න් එක ලියාගන්න. එතකොට අමතක වෙන්නේ නැහැ. තව 10යි තියෙන්නේ. ඕමම රැඳී සිටින්න. අයි. එහෙනම් අපි බලමු 42 ඉඳලා 45 දක්වා. ලියා ගන්න 41 ඉඳලා 45 පුතේ 41යි නම් 4යි 10යි 1 යොන්ජු ඉචි 4ට යොන් 10 ජු 1 ඉචි යොන්ජු ඉචි 42යි නම් 4 10 2 4ට යොන් 10 ජු 2 නි යොන්ජු නි 43යි නම් පුතේ 4 10 3 4ට යොන් 10 ජු 3 සන් යොන්ජු සන් 44 වෙනස් වෙන්න ඕනේ නේද? ෂී කියන එක ගන්න. එහෙනම් 4ට යොන් 10 ජු 4 යොන් යොන්ජු යොන් 45 පුතේ 4 10 5 නේද? 4ට යොන් 10 ජු 5 ගෝ යොන්ජු ගෝ. හයි 45 දක්වා ලියා ගන්න. යොන්ජු ඉචි යොන්ජු නි යොන්ජු සන් යොන්ජු යොන් යොන්ජු ගෝ. තව පහයි තියෙන පුතාලා. හයි එහෙනම් 46 ඉඳලා 49 දක්වා ලියා ගන්න පුතේ 46 4 10 6 අවසාන ඉලක්කම් 4 4ට කියනවා යොන් 10 ජු 6 රොකු යොන්ජු රොකු 47 4ට යොන් 10 ජු 7 නන 47 highlight කරගන්න පුතේ වෙනස් වෙනවා දෙවෙනි වචනේ ගන්න 48 4 10 8 4ට යොන් 10 ජු 8 8 යොන්ජු 8 49 4 10 9 4ට යොන් 10 ජු 9 කිව් යොන්ජු කිව් එකේ ඉඳලා 10ට ඔලුවට ගන්න පුතේ හරි එහෙනම් 50 හැදෙන්න ඕනේ කොහොමද 5 වැඩි කිරීම 10 නේද හයි එහෙනම් අපි අවසාන ගේම් එකට යනවා පුතේ බලන්න අවසාන ගේම් එක උත්තර දෙන්න බලන්න කාටද ඉස්සෙල්ලාම කියන්න පුළුවන් 50 ලියා ගන්න 5 වැඩි කිරීම 10 50යි ගෝජු ගෝජු 5 වැඩි කිරීම 10 සමානයි 50යි 5ට කියන්නේ ගෝ 10 ජු ගෝජු
හයි. ලෑස්ති වෙන ගේම් එකක් තියෙනවද බලමු ඊගාවට. ඔව් තියෙනවානේ. ලෑස්ති වෙන ගේම් එකට ඉක්මනින් උත්තර දෙන්න. අපිට 40 හම්බුනේ උත්තරේ. එහෙනම් යොන්ජු කියන එක ශබ්ද වෙනවා. හයි. එහෙනම් ඔන්න ඔය විදියට උත්තර ලබා දෙන්න පුළුවන් නේ. හයි. එතකොට පස්වෙනි ලෙවල් එක කම්ප්ලීට් වෙනවා. එහෙනම් අපි ගේම් එකක් විදියට ඉලක්කම් 50 ඉගෙන ගත්තා නේද? හයි. බලන්න තේරුම් නැති කවුරු හරි ඉන්නවද කියලා ළමයි එකේ ඉඳලා 50 දක්වා ගණන් කරද්දී එහෙනම් අපි පොඩි වීඩියෝ එකක් බලමු. එකේ ඉඳලා 50ට ශබ්ද කරන විදිය. ඔයාලත් මියුට් කරගෙන ශබ්ද කරලා බලන්න 50 දක්වා කොහොමද ශබ්ද වෙන්නේ කියලා ඉලක්කම් ටික පුතාලා. හරි. ඔන්න ඔය විදියට අපි ඉලක්කම් 50 ශබ්ද කරනවා. හයි. එහෙනම් හයි. ඔයාලට පේපර් එකක් තියෙනවා ළමයි. ඒක ඔයාලා දැන් කරන්න එපා. මේක ගෙදරදී කරන්න මං කරන විදිය පැහැදිලි කරන්න. ඔයාලට ලින්ක් එකක් හම්බ වෙනවා. හයි. ස්ක්‍රීන් එක පේනවා නේද හැමෝටම? හයි. ඔයාලට ලින්ක් එකක් හම්බ වෙනවා. මෙන්න මේ ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දානවා. ඉතින් මේ අපි පළවෙනි පාඩම ඇසුරෙන් කරපු පේපර් එකට අදාළ ප්‍රශ්න 10ක පේපර් එකක් මේක ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට. හයි. මේ වෙබ් එකට ගියාට පස්සේ ඔයාලට මේ යට තියෙනවා පුතාලා ඔයාලගේ නම ඇතුළත් කරන්න. ඔයාලගේ නම දාන්න ඕනේ නැත්නම් ඔයාලගේ උත්තර මට ලබා ගන්න බෑ. ඉතින් ඔයාලගේ සම්පූර්ණ නම හෝ ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා නම පාවිච්චි කරන්න. අපි මේකට නමක් දාගමුකෝ කංසයි කියලා. නේ? හයි. ඔයාලගේ නම දාලා මෙතනින් ස්ටාර්ට් ක්විස් එක දෙන්න. එතකොට මෙතනදී ප්‍රශ්න 10ක් තියෙනවා. මේ ප්‍රශ්න 10ට ඔයාලට ලකුණු 50ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ හම්බ වෙනවා. එතකොට ලකුණු 50ක්. එතකොට මේකේ පාස් මාක් එක 35 දාලා තියෙන්නේ. 35ට වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලා විභාගයේ සමත් වීමක් වෙන්නේ. පැහැදිලිව අහගන්න 35ට වැඩි වෙන්න ඕනේ. ප්‍රශ්න 10ක් තියෙනවා. එතන 5 ගාන තමයි ලකුණු හම්බෙන්නේ. එතකොට මෙතනට ඔයාලා උත්තරේ සිලෙක්ට් කරන්න තියෙන්නේ. දන්නවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. 1 සිට 10 දක්වා අවසාන සංඛ්‍යාව 10. නේ? ජපන් භාෂාවෙන් මොකද්ද කියන්නේ කියලා අහනවා. එතකොට ගැළපෙන උත්තරේ මෙතනට ෆිල් කරලා ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට ප්‍රශ්න 10 වුණාට පස්සේ ඔයාලගේ ලකුණු තීරය දිස් වෙනවා. පාස්ද ෆේල්ද කියලා ඔයාලට දිස් වෙනවා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයාලා ඉන්න ගෲප් එකට යොමු කිරීමක් කරන්න ඕනේ. ඔයාලා පාස්ද ෆේල්ද කියන එක ඔයාලා අනිවාර්යයෙන් යොමු කිරීමක් කරන්න ඕනේ. මම මේ ලින්ක් එක ඔයාලට ලබා දීමක් කරන්නම්. හයි. ඒක පැහැදිලි නේ. නම අනිවාර්යෙන් දාලා ඉස්සරහට ගිහිල්ලා පාස්ද ෆේල්ද කියන එක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගෲප් එකට යොමු කිරීමක් කරන්න. ඉතින් ලියන්න කරන්න යන්නේ නැහැ. ගේම් එකක් විදිහට ඔයාලට මේක කරන්න පුළුවන්. හයි. එහෙනම් අපි යමු ජපානය පැත්තට. හයි. ජපානය පැත්තට යනකොට ප්‍රථමයෙන්ම ඔයාලා ජපානයට යන්නේ යම්කිසි
බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නේද පුතාලා. අපිට සැලරි එක මාසික සැලරි එක ඔයාලට කීයක් ලබා ගන්න පුළුවන්ද කියන එක ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. දැන් ලංකාවේ සැලරි එක වගේ නෙමේ ජපානයේ. දැන් සාමාන්‍ය ලංකාවේ නම් මාස් පඩිනේ ගෙවන්නේ නේද? ඒතර මේ ජපානයේ සැලරි ගෙවන්නේ පුතාලා පැය ගණන් වලට තමයි මුදල් ගෙවීම කරන්නේ. එතකොට පැය ගණන් වලට තමයි මුදල් ගෙවීමක් කරන්නේ. අවම වැටුප yen 1160යි. yen වලින් රුපියල් නෙමෙයි. yen වලින් ඔන්න 1160ක් ලබා ගන්න පුළුවන් අවම වැටුප පැයක වැටුප. ඕක ටෝකියෝ වගේ වෙනස් යනකොට ටිකක් වෙනස් වෙනවා. රෑ නයිට් වැඩ කරනකොට 1200 1500 ගෙවන අවස්ථාවන් තියෙනවා. එතකොට මේ yen වලින් රුපියල් වලින් නෙමෙයි. එතකොට අවම වැටුප දවසක් වැඩ කරොත් පැය 8ක කාලයක් නේ පැය 8ක කාලයක් වගේ වැඩ කරොත් ඔයාලට අවම වැටුප දවසක වැටුප අවම වැටුප 10 ඒ කියන්නේ කොලයක් ලබා ගන්න පුළුවන්. ජපානයේ මුදල් ගෙවන්නේ කොළ වලින්. එතකොට එක කොලයක් අපි හඳුන්වනවා yen 10000ක්. 100යි 10යි 10000යි නේ. 10000යි. මේක මන් එකක් කියලාත් හඳුන්වා දෙනවා. එහෙම නැත්නම් yen 10000ක් කියලාත් කියනවා. එතකොට කොළ වලින් තමයි ගණන් කරන්නේ මන් එකක් yen 10000යි නේ. කොලයක් මන් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් yen 10000යි කියලා හිතන්නකෝ. එතකොට දවසක් වැඩ කරොත් තවම කොලයක් ගන්න පුළුවන්. එතකොට මේක අපි කන්වර්ට් කරගන්න ඕනේ ලංකා මුදලට yen 10000ක්. මන් එකක් කියලා කියන්නේ ඔයාලා හිතන විදිහට ලංකා මුදලින් කීයක් වගේ වෙන්න ඇතිද? වැරදුනාට කමන්නේ අදහසක් කියන්න බලන්න. කීයක් වගේ වෙනවද? ජපානයට යන්නේ ජපානයේ මුදල් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ පුතාලා. නේ රුපියල් 20000ක් මම අද රේට් එක බැලුවේ නෑ 20000ක් වගේ වෙනවා මන් එක කොලයක් රුපියල් 20000ක් වගේ වෙනවා. ඒතර පහුගිය කාලවල බ්ලැක් මාකට් එක රුපියල් 30000ට වගේ ගියා. දැන් පොඩ්ඩක් අඩු වෙලා ආයෙ වැඩි වෙගෙන යනවා. 20000ක් කියලා හිතන්නකෝ. ඒතර අවම වැටුප yen 10000 මන් එකක් ගන්න පුළුවන්. මේ අවම ඊට වැඩිය ගන්න පුළුවන් OT කරාම සමහර අය ඉන්නවා සෙන් 13 14 10ෙම හොයනවා. ඒතර 20000ට වැඩි 25000 26000 වගේ හොයන දරුවෝ ඉන්නවා දවසට. බැරි නෑ පුළුවන් උනන්දුවෙන් කැපවීම වැඩ කරන්න ඕනි. හරි. එතකොට ලංකාවේ වැඩ කරන කෙනෙක්ගේ මාසික වැටුප කීයක් වෙයිද? මම කියන්නේ ජපානයේ නෙමෙයි දැන් ලංකාවේ ඔයාලා ජොබ් එකක් කරනවනේ පුතේ නේද? ඒතකොට ලංකාවේ ජොබ් එකක් කරනකොට මාසික වැටුප සාමාන්‍ය දල වැටුප කීයක් වගේ ගන්න පුළුවන්ද ලංකාවේ? රුපියල් 30000ක් නේ කම්කරුවෙකුගේ වැටුප මාසික වැටුප රුපියල් 30000ක් වගේ නේද? මම රජයේ සේවකයන්ගේ රුපියල් 40000 35000ක් වගේ නෙවෙයි බේසික් එකක්. අපි හිතමුකෝ රුපියල් 30000යි කියලා. කම්කරුවෙකුගේ ලංකාව වැටුප රුපියල් 30000යි ලංකාවේ. මාසයක් වැඩ කරන්න ඕනේ මේක ගන්න නේ. එතකොට ලංකාවේ මාසයක් වැඩ කරලා ගන්න පඩිය ජපානයේ දවස් එකහමාරක් වගේ ඇතුළත හොයන්න පුළුවන්. බැරි නැහැ පුළුවන් නේ. ඉතින් බලන්න ලංකාවේ මාසයක් වැඩ කරනවා ජපානයේ දවස් එකමාරක් වැඩ කරනවා. බලන්න කොච්චර ඩිෆරන්ස් එකක්ද කියලා. හරි. එතකොට දැන් හිතන්නකෝ පුතාලා ලංකාවේ කෙනෙක් රුපියල් 50000ක් earn කරනවා කියලා හිතන්නකෝ. ඔන්න 50000ක් හොයනවා ලංකාවේ ජොබ් එකක් කරලා. මම මේ පොඩි මොටිවේෂන් එකක් දෙන්නේ. ලංකාවේ මිනිස්සෙක් ජොබ් එකක් කරලා රුපියල් 50000ක් මාසය අන්තිමට ගන්නවා. මේකෙන් ඉතුරු කරනවා රුපියල් 10000ක්. මාසෙට 10000ක් ඉතුරු කරනවා. මං හිතන්නේ ඒක කරන්න පුළුවන් කියලා ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයේ හේතුවෙන් 50000ක් වෙන කෙනෙකුට 10000ක් සේව් කරනවා කියන්නේ ඒක ටිකක් අමාරුයි. හරි කමක් නෑ අපි කරනවා කියලා හිතමුකෝ පුතාලා. 10000ක් ඉතුරු කරනවා. හරි. එතකොට කෝටියක් එකතු කරන්න ඔයාලට අවුරුදු කීයක් යයිද ලංකාවේ රුපියල් 10000ක් මාසෙට ඉතුරු කරලා. දල වශයෙන් හිතන්න බලන්න. මාසෙට 10000යි අවුරුද්දට කීයද? මාස 12යි. එතකොට 1,20,000යි. එතකොට කෝටියක් එකතු කරන්න අවුරුදු කීයක් යයිද? අවුරුදු 80 ගාණක් වගේ යනවා නේද? 1.20ක් එනවනේ. අවුරුදු 80 ගාණක් වගේ යනවා. මම හිතන්නේ මෙතන වයස අවුරුදු 20ට වැඩි දරුවෝ ඉන්නේ. එතකොට ඕක වෙනස් කරන්න පුළුවන් පුතාලා ජපානයට ගියොත් ඔය කෝටි ඔයාලට හැකි තාක් ඉක්මනින් අවුරුදු කිහිපයක් ඇතුළත earn කරගන්න පුළුවන්. බලන්න කොච්චර ඩිෆරන්ස් එකක්ද කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ අපි? ප්‍රථමයෙන්ම
භාෂා කළ තත්ත්වය හදා ගන්න ඕනේ. මම හැමදාම කියනවා අපේ ක්ලාස් වල ළමයින්ට ඔයාලා ගුරුවරයා සමග හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ඕනේ. ගුරුවරයා සමග හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ඉස්සරහට යන්න බලන්න. එතකොට තමයි මේ ගමන අපිට පහසුවෙන්ම යන්න පුළුවන්. ආයතනයක් විදිහට නිරන්තරයෙන් කටයුතු කරන්න ඔයාලගේ මේ සිහින හැකිතාක් ඉක්මනින්ම සාර්ථක කිරීම සඳහා. එනම් ප්‍රථමයෙන්ම ගුරුවරයා සමග හොඳ සම්බන්ධතාවයක් තියාගෙන එදිනෙදා දෙන වැඩ එදිනෙදා ඉවර කරගන්න. එතකොට තමයි මේ ගමන පහසුවෙන් යන්න තියෙන්නේ. මං හිතන්නේ වයසින් අඩු දරුවෝ ඉන්නේ ඔයාලගේ යම් බලාපොරොත්තු තියෙන්න පුළුවන් ජපානයට යන්න, කාර් එකක් ගන්න, ගෙයක් හදාගන්න, අම්මට තාත්තට සලකන්න යම්කිසි බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. ඊන කියන දේවල් හැමෝටම තියෙනවා. එහෙනම් ලංකාවේ ඉඳලා අපි හිතන්නේ එච්චර දුරක් අපිට යන්න පුළුවන් ඒ කියලා ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයේ හේතුවෙන්. එහෙනම් ඒ සිහින හැකිතාක් ඉක්මනින්ම සාර්ථක කරගන්න මූලික අඩිතලම කන්සයි ජපාන් භාෂා පාසල වෙනුවෙන් අපේ සියලුම කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කටයුතු කරන්නේ භාෂාව අධ්‍යයනය කිරීම විතරක් නෙමෙයි ඔයාලගේ සිහින හැකිතාක් ඉක්මනින්ම සාර්ථක කරන්න. ඉතින් මේ කණ්ඩායමේ සිහින 2027 වර්ෂයේදී සාර්ථක කරන්න තමයි මේ පාඨමාලාව අපි ආරම්භ කරේ. ඉතින් ආයතනයක් විදිහට පාඩම් වාලට කරනවා විතරක් නෙමෙයි විභාග සමත් කරනවා විතරක් නෙමෙයි ජපානයට යොමු කරනවා. එකක් මතක තියාගන්න. භාගකීය යුතු ලියාපදිංචි ආයතනයක් කරහා සියලුම සේවාවන් වලට ලබා දීමක් කරනවා. ලෝන් පහසුකම ලබා ගන්න පුළුවන් අපි හරහා යනවා නම් සියලුම පහසුකම් ඔයාලට ලබා දීමක් කරන ආයතනයක් විදිහට. එනම් ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දායකත්වය ලබා දීලා එදිනදා දෙන වැඩ එදිනදා ඉවර කරගෙන ලෑස්ති වෙන්න මේ ගමන පහසුවෙන්ම අවසානයේ දක්වා ගිහිල්ලා ඔයාලගේ සිහින හැකිතාක් ඉක්මනින්ම සාර්ථක කරගන්න. හයි. එතකොට ඔය විදිහට ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. දැන් පාඨමාලාව ගැන යම් දල අවබෝධයක් තියෙන්න පුළුවන්. කොහොමද පාඨමාලාව හරහා ඔයාලට යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන්ද? පාඨමාලාව තේරෙනවද කියන එක දැන් ඔයාලට යම් කිසි දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් ප්‍රී ලෙසන්ස් ඉවර වෙනවා ළමයි. මෙතනදී ඔයාලට ලියාපදිංචි වෙන්න ඕන විදිය පැහැදිලි කිරීමක් කරනවා. මම ඊයේ කරා වගේ. ඔයාලට අපේ වෙබ්සයිට් එක ලබා දීමක් කරනවා. ඉතින් වෙබ්සයිට් එක හරහා ඔයාලා ලියාපදිංචි වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්. right. එතකොට පන්තියට එන අය මේ වෙබ්ස් අඩවියට ගිහිල්ලා ඔයාලගේ ලියාපදිංචි අයිකන් එක ක්ලික් කරලා ඔයාලගේ සම්පූර්ණ තොරතුරු ලබා දීමක් කරන්න. සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය. ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න තියෙනවා. ගැහැණු පිරිමි. ඊට අමතරව උපන්දිනය, දුරකථන අංකය අනිවාර්යෙන් ලබා දිය යුතුයි සහ ඊමේල් එක ලබා දෙන්න ඕන. ඔයාලගේ පාස්වර්ඩ් එක අමතකුනොත් නැවත ලොග් වෙන්න බෑ. ඒකින්ද ඔයාලගේ ඊමේල් ලිපිනය අනිවාර්යෙන් ලබා දීමක් කරන්න. ඉන් අනතුරුව පාඨමාලාව තෝරන්න ඕනේ. මේ පාඨමාලාව ජපාන් භාෂාව N5 කියන ලෙවල් එක. අනිත් ඒවා තෝරන්න එපා. මේ පාඨමාලාව N5. N5 කියලා තෝරලා කැමති නම් ඔයාලගේ ඡායාරූපයක් උඩුගත කරන්න පුළුවන්. ඉන්පස්සෙ මෙතන ලියාපදිංචි වෙන්න තියෙනවා. ලියාපදිංචි වුණාට පස්සේ අපේ ඇඩ්මින් කෙනෙක් ඔයාලගේ ගිණුම පරීක්ෂා කරලා ඔයාලගේ පාස්වර්ඩ් එක ජෙනරේට් කරලා දෙනවා. ඒ පාස්වර්ඩ් එක ඔයාලට ලැබුණාට පස්සේ ඒක තාවකාලික පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට තාවකාලික පාස්වර්ඩ් එක ලැබුණාට පස්සේ. එතකොට මේකේට ජොයින් වුණාම පුතේ මේකේ පේපර්ස් තියෙනවා. ඔයාලට ඕන වෙලාවක පේපර්ස් කරන්න පුළුවන්. ඒකට AI සහායක කෙනෙක් ඉන්නවා. ඔයාලට ඕනම වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන් අපේ AI බෝඩ් ගේම්. ඊට අමතරව සියලුම නෝට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රෙකෝඩින් අපි ලබා දෙන්නේ ගෲප් එකකට. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් රෙකෝඩින් ඔයාලට පාඨමාලාව අවසානයේ දක්වා නරඹන්න පුළුවන්. ඒවා එක්ස්පයර් වෙන්නේ නැහැ. හයි. එහෙනම් පැහැදිලි කිරීමක් කරා. එතකොට නැවත සම්බන්ධ වෙනකොට ඔයාලා ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ලියාපදිංචිය මම හිතන්නේ මේ ගෲප් එකේ දාලා තිබේ බදාදා දිනනේ. බදාදා දින දක්වා ලියාපදිංචි ආරම්භ වෙනවා. එතකොට සම්පූර්ණ ගාස්තුව ගෙලා ඔයාලට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් ලියාපදිංචි වෙන්න කලින් ක්ලාස් එකට ජොයින් වෙන අය මේකට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. හයි. පැහැදිලි කිරීමක් කරානේ. හයි. ආපු නැති අය රෙකෝඩින් එක බලන්න. එහෙනම් පේපර් එක කරලා ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකට දාන්න. මම ගෲප් එකේ බ්ලොග් එක අරිනවා. අනවශ්‍ය දේවල් දාන්න එපා. ඔයාලගේ රිසල්ට් එක යොමු කරන්නේ ගෲප් එකට. අපි බලමු කවුද විභාගය මේ පේපර් එක හොඳටම කරන්නේ කියලා.
හරි. එහෙනම් අපි නැවත ආරම්භ කරන්න ළමයි ලියාපදිංචියෙන් අනතුරුව. එහෙනම් මේ කණ්ඩායමේ සිහිනය 2027 වර්ෂයේ ජපානයට යන්න නම් මේ මූලික අදියර හදාලා අදාළ සුදුසුකම් ටික හදාගෙන ලබන අවුරුද්ද යන්න ඒ ප්ලෑන් එක අපි හදලා දෙනවා. එහෙනම් ලෑස්ති වෙන්න මේ ගමන හැමෝටම යන්න පුළුවන්. එහෙනම් නැවත අපි සම්බන්ධ වෙන්නේ ලියාපදිංචියෙන් අනතුරුව කාලසටහන ගෲප් එකට දානවා. ඒ කාලසටහන අනුව සම්බන්ධ වෙන්න සියලුම රාත්‍රී කාලයේදී තමයි පන්ති පැවැත්වෙන්නේ. සම්බන්ධ වෙන්න බැරි වුණොත් රෙකෝඩින් නරඹන්න පුළුවන්. හයි. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් නම්බර් එකක් දීලා තියෙනවා කෝල් කරන්න. එහෙනම් අවසාන වශයෙන් 224 කණ්ඩායමේ පළවෙනි පාඩම මෙතනින් අවසන් කරනවා. නැවත අපි ලියාපදිංචියෙන් හම්බෙනකම්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ළමයි. ඔයාලගේ සිහින හැකිතාත්මිකවම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ 224 කණ්ඩායමේ පළවෙනි ලෙසන් එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා පුතේ. ඔයාලගේ සිහින හැකිතාක් ඉක්මනින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින පාඩම මෙතනින් අවසන් කරනවා. නැවත අපි ලියාපදිංචියෙන් පස්සේ ආරම්භ කරමු. මාවත ඉක්මනින්ම සාර්ථක කරගන්න. එහෙනම් සුබ රාත්‍රියක් වේවා හැමෝටම. Na na ne na na ne na 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 ne na na ne na 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 dam de na